ඉරේ ඉන්න හරක් කටා පොලිසියට සද්ද දාලා. නදුන් චින්තක නොහොත් හරක් කටාව රටම දන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකාරී නායකයෙක් ලෙසයි. මැඩගස්කර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙරටට ගෙන හරක් කටා දැන් සිටින්නේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති විශේෂ රැඳුම් මධ්‍යස්ථානයක් තුළයි. එලෙස රඳවා සිටින හරක් කටාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ සඳහා මසකට කෝටියක් පමණ මුදලක් වැය වෙනවා. එලෙස දැඩි ආරක්ෂාව යටතේ සිටියේදී හරක් කටා එම රැඳුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරියාට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කර තිබෙනවා. ඒ පිළිබඳව එම නිලධාරියා තංගල මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. එලෙස පැමිණිලි කර ඇත්තේ තංගල පැරණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කරන ආනන්ද ලියනගේ නැමැති උප පොලිස් පරීක්ෂකවරයාය. එම මධ්‍යස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටින හරක් කටා සෑම දිනකම පැයක කාලයක් එලිමහනේ තබා යලි සිරමැදිරිය වෙත යවීමට කටයුතු කරනවා. පසුගිය 9 වැනිදා හරක් කටා එලෙස එලිමහනේ සිට යලි සිරමැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ ඊට විරෝධය දක්වමින් ඉහත නිලධාරියාට බානුන්ගේ සීනි කිරන්න එපා යයි පවසමින් පරුෂ වචනයෙන් බැනවැදී තර්ජන කර තිබුණා. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි තංගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නදුන් චින්තක නොහොත් හරක් කටා පෙරවරු 7:45 සිට පෙරවරු 8:45 දක්වා පැය කාලයක් සිරමැදිරියෙන් එළියට ගෙන තිබූ අවස්ථාවේ මෙලෙස පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බව පැවැනිල්ලේ සඳහන් කර තිබේ. හරක් කටා මීට පෙර අවස්ථානවලදීද මේ ආකාරයෙන්ම අනෙකුත් නිලධාරීන්ට පරුෂ වචනෙන් බැනවදින බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.